Hello friends, welcome back to my YouTube channel. ඉතින් අද මම ගෑල්ලා තියෙන friends ඔයාලට cube bag කියලා දෙන වීඩියෝ එකක් නෙමෙයි. අද මම ගෑල්ලා තියෙන්නේ මගේ අලුතෙන්ම ගත්ත Rubik cubes 3 unbox කරන වීඩියෝ එක. ඉතින් බලමු මම මොකක්ද අලුතෙන් ගත්ත cubes 3 කියලා. ඉතින් friends මම අලුතෙන් ගත්ත cube ටික තමයි මේ තියෙන්නේ. මෙන්න මේ cube ටික තමයි මම අලුතෙන් ගත්තේ. මේ cube එක නම් ගත්තේ friends මම one gold face mall එකකින් ගත්තේ. ස්ටීන shop එකකින්. තෝට මේ cube එක ගත්තේ මම තිලවර්ධනයකින් මේකත් ගත්තේ තිලවර්ධනයකින් තමයි. එතකොට මේ cubes වල නම් කිව්වත් මේක මට මේ cube එක නම් මතක නෑ friends හරියට මම දැන් unbox කරලා පෙන්නන්න. මේක නම් 7x7 එක. මේක නම් spinner cube එකක්. හරි. එහෙනම් අපි නම් මේක unbox කරමු. හරි friends. ඉස්සෙල්ලාම අපි නම් unbox කරමු. මෙන්න මේ one gold face mall එකෙන් ගත්ත මෙන්න මේ cube එක. මට මතක විදිහට මේක කියන Polaris cube එකක් බලමු. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ cube එක. සුට්ටක් ඉරයි cube එකේ ඉන්නේ. හරි අවුලක් නෑ කොහොම හරි ගත්තා. ඉතින් මේකේ user manual එක ඕනම මුකුත් දෙන්නේ නෑ. මට මේ Q&A toys වලින් ඒව ගත්ත කියන්නේ මෙන්න මේ cube එක මේ cube එක Q&A toys එකේ වල නම් user manual එකක් ආවා. මේ brand එකේ නම් නෑ. මම හිතන විදිහට. මේක තමයි cube එක නම් තියෙන්නේ. මේකේ මේ cube එක ගැන කිව්වොත් friends මේක මට මතක විදිහට Polaris cube එක. වැරදි නම් මම කිව්වනම් වැරදි නම් පහලින් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. මට මේ cube එක හරියට නම් මතක නෑ. මේ cube එක හදන්න හරියම ලේසි friends. මේකේ තියෙන colors 3යි. මේවා 1යි 2යි 3යි. එතකොට මේකේ moves එකමත් හොඳයි. moves එකමත් සුපිරියට තියෙනවා සාමාන්‍යයෙන්. එන විදිහට හොඳට තියෙනවා. ටිකක් හයියෙන් cube එක හදන්න පුළුවන්. ඒ cube එක කැලි වෙන සීන් මොකුත් නැහැ. ඉතින් මේක ගත්තේ නම් මම one gold face mall එකේ තියෙන shop එකකින් ඒ shop එකේ තව ගොඩක් cubes තිබ්බා. ඒ වුණාට එතන තියෙන හැම cube එකක්ම මං ගාලා තියෙනවා. එහෙනම් මේක විතරයි තිබ්බේ. මං ගාලා නැති එකට ඉතින් මම මේක ගත්තා. හරි friends අපි යන්නේ නම් අනිත් cube එකට. අනිත් cube එක තමයි friends මෙන්න මේ 7x7 එක. මෙන්න 7x7 එකත් මං ගත්තේ මෝල් එකෙන් නෙමෙයි මේ තිලකර්ධනයෙන් ගත්තේ අපි. යායලා තියෙන එකේ. හරියනේ මේකත් අපි අන්බොක්ස් කරලා බලමු. මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි friends මේ මගේ 7x7 එක නම් තියෙන්නේ. අච්චර ලොකු නෑ cube එක. අපි බලමු මේකේ moves හොඳද කියලා. තර moves නම් ගොඩක් හොඳයි friends මේකේ. සාමාන්‍ය 7x7 එකකට ගොඩක් හොඳයි මේකේ moves. පේනන් friends මම දැන් cube පොඩි හින්දා ඉන්නේ මේ විදිහට moves හොඳට තියෙන්නේ. ඉතින් මට හම්බෙච්ච 7x7 ගොඩක් 7x7 මම දැක්ක මේක ගන්න කියලා මෝල් එකක් තිබ්බා. ඒ වල එච්චර moves එච්චර හොඳ නැහැ friends. මට මේක නම් සුදුරියට moves ටි හොඳට මේ වෙනවා. ඉතින් friends මම මේ cube එක ළඟදී වීඩියෝ එකක් ගේන්න මේ ඉතුරු 4x4 5x5 cubes 6x6 cube ටිකත් ගෙනල්ලා මේකට හදන්න ටිකක් චුට්ටක් විතර අමාරුයි. හරි friends අපි යන්නේ ඊළඟ cube එකට. ඊළඟ cube එක තමයි friends මෙන්න මේ spinner cube එක. මේකත් ගත්තේ මම තිලවර්ධනයකින්ම තමයි. මේක හදන්න නැති ගොඩක් ලේසි. අපි අන්බොක්ස් කරලා බලමු මොන වගේද මේ cube එක තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ friends. මේක මම දැකලා තියෙන දේ ලස්සනට අර ප්ලාස්ටික් බොක්ස් එක දාලා ඉවන්නේ. මම හිතන්නේ තිලවර්ධනය එයාලගේ හරි මේක නැතිලා ඉන්නේ. මෙන්න මේ විදිහේ cube එකක් තමයි friends මේ spinner cube එක කියන්නේ. මේ විදිහට කරකවන්නත් පුළුවන්. ඉතින් මේ cube එක හදන්න හරිම ලේසි. මේක ටිකක් ගොඩක් කට්ටිය වයන් friends මේකේ පැලටි එකක් එහෙම එන්නේ නැහැ. ගොඩක් කට්ටිය හිතනවා මේක පැලටි එකක් කියලා. මෙන්න මේ විදිහට ඔන්න කොමෙන් එක පැලටි එකක් කියලා. ඔන්න පැලටි එකක් නෙමෙයි. හදන්න ගොඩක්ම ලේසි. මම ඉස්සරහට මේකෙත් වීඩියෝ එකක් දාන්න. මේක හදන්න ඉච්චර වෙලා යන්නේ විනාඩි ගානක් යන්නේ. ඒ උගන්නන්න යන්නේ විනාඩි ගානයි. හදන්න නම් ඉච්චර යන්නේ නැහැ. තප්පර ගානක් යන්නේ. හරි friends. ඉතින් මේ cubes තුන තමයි friends මම අලුතෙන් ගත්ත cube විදිහට තියෙන්නේ. Polaris cube එක ගැන කතා කරොත් මේකෙත් moves ගොඩක් හොඳයි. මේ මෙන්න මේ brand එක තමයි මම නැත්නම් මේ brand එක හොඳ brand එකක්. ඒකට friends මම recommend කරනවා ඔයාලට cube එකක් ගන්නවා නම් මේ Q&A toys වලින් ගන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ ලාංඡනයේ තියෙන toys වර්ග තියෙන්නේ. toy මේ cubes තියෙන්නේ. අන්න ඒකෙන් ගන්න කියලා. මොකද මම ගා ගොඩක් තියෙන මේ cubes වලින් ගොඩක්ම තියෙන්නේ Q&A toys. තාම මෙන්න මේ විදිහට මොයු එකකුත් තියෙනවා. මේ මොයු ඒවා මොයු cube එකත් හොඳයි. මේකට කියන්නේ ස්කීවර් cube එක කියලා. මම මොයු brand එකෙන් ගත්ත එක.
ඉතින් මොයි බ්‍රෑන්ඩ් එකත් හොඳයි ඒ වගේ ෆ්‍රෙන්ඩ්ස් මම ගන්න නම් ඔයාලට කියන්න තව වැදගත් දෙයක් තියෙනවා ඔයාලා කිව්බ් එකක් ගන්න ඕන මේක බ්ලැක් කලර් කිව්බ් එකක් ගන්න මොකද ෆ්‍රෙන්ඩ්ස් මේ වයිට් කලර් කිව්බ් එකක් ගත්තොත් ඒ කියන්නේ මේ වගේ කිව්බ් එකක් ගත්තොත් මේ කිව්බ් එකේ තියෙන පේන්ට් එක ගන්න ෆ්‍රෙන්ඩ්ස් ඉස්සර ඒ පේන්ට් එක ඉක්මනට ඩැමේජ් වෙනවා ඒතකොට කිව්බ් එක හීරෙනවා ඒතකොට කිව්බ් එක කැත වෙනවා ඒකට මෙන්න මේ වගේ කිව්බ් වල කළු කිව්බ් බ්ලැක් කලර් කිව්බ් වල මේ ස්ටිකර් යන්නේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඒ ස්ටිකරේ ලේසියෙන් හීරෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ලස්සනට කිව්බ් එක අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මේ කිව්බ් එක මම ආසන්න ගොඩක්ම හේතුවක් තමයි ෆ්‍රෙන්ඩ්ස් මේ කිව්බ් එකේ ස්ටිකරේ උනත් හීරෙන්නේ නැහැ මේක නිකන් මැට් එක වගේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් ස්ටිකරේ පේනවනේ මේ විදිහට හොඳයි මේක එතකොට ඊළඟ කිව්බ් එක විදිහට මෙන්න මේ 7x7 වෙන ගොඩක්ම හොඳයි 7x7 එකක් විදිහට මූවස් නම් සුපිරියම තියෙනවා මේකේ මන්ට හදා ගන්න පුළුවන් ඒ හින්දා එතකොට මේකත් මේ ස්පිනර් කිව්බ් එක තවුලන්නේ නැහැ මූවස් ටිකක් හොඳයි තවුලන්නේ නැහැ සාමාන්‍ය විදිහට හොඳයි ඉතින් මේ කිව්බ් එක හදද්දී ගොඩක්ම ටිකක් මේ කල්පනා හදන්න ඕනේ මේ පොඩි පොඩි කැලි ගැලවෙන්න ඉතින් අද වීඩියෝ මට ඔච්චරයි ඉතින් ඔයාලට පෙන්නන්න තියෙන්නේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න ෂෙයා කරන්න එතකොට මොකක් හරි ඔයාලගේ මේ ඔයාලට මෙතන තියෙන කිව්බ් වලින් මොකක් හරි විශේෂ එපිසෝඩ් එකක් වුණා. ඒ කියන්නේ විශේෂ කිව්බ් එක කියන්නේ එතන තියෙන කැමති කිව්බ් එකක් මට සෝල්ව් කරන්න පුළුවන් ටියුටෝරියල් එකක් ගේන්න පුළුවන්. ඔයාලා කැමති එකක් තියෙනවා කමෙන්ට් කරන්න මම ඒ ටියුටෝරියල් එක ඉක්මනටම ගේන්න. ඉතින් ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මම දැන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා අගටම ගෙන්න ගන්න. ඉතින් අදට මං ගිහින් එන්න. චාව්.